මචං මම මේ උඹෙන් නිකමට වගේ අහන්නේ. උඹ කැමතිම සින්දුව මොන පාටද? උඹ නිකමට මෙහෙම හිතපන්. උඹේ මොලේ තියෙනවනේ සද්දාහන පාට් එකක්. එතකොට පාට දකින්න පාට් එකක්. එතකොට සුවඳ දැනෙන පාට් එකක්. මචං මේ ඒ පාට් එකට ට්‍රැක පැන්නොත් ඒ කියන්නේ මචං ක්‍රොස් වුණොත් උඹ හිතපන්. ඒ කියන්නේ උඹ ගිටාර් සෝලෝ එකක් අහනකොට ඒකේ හයි නෝට්ස් එනකොට මචං උඹට කහ පාට ඉරි වගේක් පේන්න ගන්නවා. එතකොට උඹ හිතපන් උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාගේ වොයිස් එක මචං උඹට දම් පාට වගේ දැනෙන්න ගන්නවා. එතකොට මොකක් හරි බේස් ඩ්‍රම් එකක් පදිනවා කියලා හිතමු. එතකොට මචං උඹේ කටට චොක්ලට් රසක් එනවා. ඕක සිරාවටම තියෙන කන්ඩිෂන් එකක්. හැබැයි මචං උඹ හිතපන් ඕක කන්ඩිෂන් එකක් නෙවෙයි. ඒක මචං රියැලිටි එකේ තියෙන රියල් වර්ෂන් එක න. ඒ කියන්නේ බම් පාට කියන්නේ ඇස් වලින් විතරක් දකින්න දෙයක් නෙවෙයි න. සද්ද කියන්නේ කන් වලින් විතරක් අහන දෙයක් නෙවෙයි න. උඹ හිතපන් අපි හැමෝම ඉපදෙනකොට අපිට පුළුවන්කම තිබ්බ සද්ද කන්න, පාට අහන්න, සුවඳවල් දකින්න. ඒත් මචං මොකක්ම හරි රීසන් එකකට අපේ ඔළුවට ප්‍රෝග්‍රෑම් වෙනවා. නෑ ඇස් වලින් බලපන්, කන් වලින් අහපන්, අනිත් කනෙක්ෂන්ස් ඔක්කොම වැරදි කියලා. අපේ සෙන්සර්ස් වල ෆයර්වෝල් එක ඔන් කරලා. එතකොට නෝමල් කියලා කියන්නේ රියැලිටි එකේ ෆුල් එක්ස්පීරියන්ස් එකෙන් 90%ක්ම බ්ලොක් කරපු ලිමිටඩ් යූසර් කවුන්ට් එකක්. සමහර වෙලාවට ආර්ට් එකක් දැක්කට පස්සේ, මියුසික් එකක් ඇහුවට පස්සේ අර මං කිව්වේ මොකද්ද? ෆයර්වෝල් එකේ පොඩි ක්‍රැක් එකක් හැදිලා. එතකොට අපිට රියැලිටි එකේ ඇත්ත ටේස්ට් එක තප්පරයකට විතර දැනෙන්න පුළුවන්. ඒ නිසා නිකමට උඹ සින්දුවක් ඊළඟ පාර අහනකොට නිකන් ඉන්න එපා. ඇස් දෙක පියාගෙන ඒකේ පාට මොකද්ද කියලා බලන්න පොඩි try එකක් දීපන්.